අපි හැම වෙලාවෙම කරන්නේ අපේ ජීවිතේ සුවය ලබා ගන්න කියලා කිව්වනේ. දහම් පාසල් දරුවෝ විදියට අපිට පුංචි පුංචි දේවල් වලින් හිතල මතල කරෝතින් ඒව පින්. ඔහොම කියනකොට මට ලස්සන නිසඳසක් මතකෙට ආවා. මේ රාජ්‍ය සාහිත්‍ය සම්මානීය ලැබිච්ච මේ කවි පොතේ පරමල් පාඩම කියලා ලස්සන කවියක් තියෙනවා. මොන දරුවෝ මේක අහගෙන ඉන්න. අලුත් මල් වාරයේ එළඹි පන්සල් බිම පුරා ප්‍රීති සාදේකිනින් නැති මලු පෙත් මං එහෙම සරසන මල් පෙරව සිටිනා තුරු මඩු නේකාත බඹර පියරැව් ඇති පුල් පියුම්ගත් අතුපතර වාගැබට ඉසිනාම සුවඳට වැසී ඇත ආවාස ගෙවල් වල දොර කවු උදෑසන හීල් බොල් පිණි කුසුම් ගොමු මතින් ගිලිහි මහ සංගන හිස්මත හෙත නොසතුටුවමින් නික්ම යනු මිස නැතිවා වැන්න කල් අවසර පිපී ගිය මල් දැක්මට මේ මල් හට ගැනීමේ සතුට සැමරෙන ගීයක් කෝල් තුඩකින් නැගෙත වැටුණු මල් පියවිලි මතින් දහම් පාසල වෙත වැඩම වූ පඬිත හිමි අරඹයි පළමු පාඩම මල් පිපිලා සුන්දර වෙච්ච පන්සල් බිමේ ඒ මල් පෙරවගෙන ඉන්න තුරු ලතා ගොමු ආදිය තියෙනවා ඒ අතරේ තමයි පඬිත හාමුදුරුවෝ පන්තියට වඩින්නේ පාඩමක් උගන්වනවා මේක පරමල් ගැන පාඩමක් ඔන්න මොකද්ද පාඩම කියලා බලමු. අලුත් මල් රන්වන් පැහැවුවත් රන්වන් කියා ඒවා නොනැවතී. බුදුන් හට පිදී මල මල් මැලවී ගියද ළමයින් සැබවින්ම ඒවා රන්වන් තමයි. අලුත් මල් බුදුහාමුදුරන්ට පූජා කරත් මේ රන්වන් පාට මල් පූජා කරොත් මැලවිලා යනවා. මේ බුදුන් හට පිදී මල මල් බුදුහාමුදුරන්ට පූජා වෙලා ඉවරයි මේ මල් මේ මැරුණු මල් සැබවින්ම ඒවා කලින් රන්වන් පාට තමයි. පූජා වෙලා ඉවර වෙලා පර වුණත් ඇත්තටම මේ රන්මල් තමයි. දැන් අපි මලසුන මතින් දෝතට ගනිමු ළමයිනි පරමල්. මේ මලසුන මත තියෙන මල් අපි දෝතට අරගමු. මේ මල් පර වෙලා. දිවි අනිස මෙනෙහි කරමින් අර පෙනෙන තුරු මුල ඒවා සෙමෙන් සතපවමු පින් වැඩි. මේ කවිය කියනවා ජීවිතේ අනියත බව අනිසය තේරුම් අරගෙන අර පෙනෙන තුරු මුල ගහ මුල මේ මල් සතපවන්න ඒ ජීවිතේ අනිසය තේරුම් අරගෙන එහෙම සතපවන එකත් පිනක් කියලා කියනවා. නැවුම් මල් වාරයේ එළඹි පන්සල් බිම පුරා සතුටු සාදයකින් නැති. මේ කවිය කියන්නේ පූජා කරපු මල් පර වෙලා යන එක. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පං මිලායාති යතහයි ධම්මේ කායෝ තතහයාති විනාශ මේ පූජා කරපු මල් පර වෙලා යනවා වගේ අපේ ශරීරයත් කවදක හරි වියකිලා මේ මහ පොළොවට පස් වෙලා යනවා. මේ අනිසය මේ ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන අපි මල් පූජා කරනවා නම් ඒක පින් වැඩේ කියලා තමයි සඳහන් කරන්නේ.